ඩොමිනෝස් පීසාද? පීසා පීසාද? අද අපි බලමු මේ දෙකෙන් මොකද්ද හොඳම පීසා කියලා. දෙකේම අරන් තියෙන්නේ තන්දුරි චිකන්. මුලින්ම අපි බලමු පීසා එකේ පීසා. පීසා එකේ පීසා මෙහෙමයි තියෙන්නේ. දැන් අපි බලමු ඩොමිනෝස් එකේ පීසා. අපි දැන් මේ වගේ ප්‍රයිසස් බලමු. ඩොමිනෝස් එකේ 1008යි. පීසා හට් එකේ 830යි. ඒකේ කොලේ දිග වුණාට ප්‍රයිස් එක දිග නෑ. අපිට ඩොමිනෝස් එකේ හම්බෙලා තියෙනවා ඔරිගානෝ සීසනින් එකයි, චිලි සීසනින් එකයි, ටොමැටෝ සෝස් පැකට් එකයි. අපිට ඒ වගේම පීසා හට් එකේ හම්බෙලා තියෙනවා ටොමැටෝ සෝස් පැකට් දෙකක්. එච්චරයි. දෙකේම සේවීට් හම්බෙලා තියෙනවා. අපි මෙතන ගෙනාවේ නෑ. අපි මුලින්ම ටේස්ට් කරලා බලමු පීසා එක. එතන දුසුමක් තියෙනවා. අපි බලමු රස. අපි පොඩ්ඩක් ටොමැටෝ සෝස් පොඩ්ඩක් දාලා කාරවන්න. අපි දැන් බලමු ඩොමිනෝස් පීසා එකේ කොහොමද ටේස්ට් එක කියන්නේ. මේකට ඔරිගානෝ චිලි පෙපර් සෝස් එක එකතුම ඇඩ් කරලා බලමු කොහොමද රහන්නේ. මේකේ ඩෝ එක පොඩ්ඩක් කියන්නේ පීසා හට් එකේ ඩෝ එකට වඩා ටික බලන්න තේරෙනවා. ක්‍රිස්පි ගතිය අඩුයි. මහත අඩුයි. ඩොමිනෝස් එකේ පොඩ්ඩක් හීනි. පීසා හට් එකේ මහත ඔයගොල්ලන්ට බැලු පැල්මට පේනවා ඒක. සයිස් එක නම් මේ පීසස් දෙකම එක සයිස්. සේම් සයිස් එක එකයි. මේ චිකන් එහෙම වැඩි කියන්නේ දෙකේම නෑ. දෙකේම සාමාන්‍ය එකම ගානට චිකන් එහෙම දාලා තියෙනවා. චිකන් ඒක ඔක්කොම දාලා තියෙනවා. පොඩ්ඩක් මේකේ බ්‍රෙඩ් එක පොඩ්ඩක් හයියි. හයියි. මේක හොඳට හරිම සොෆ්ට් එකකට තියෙනවා. ඩොමිනෝස් පීසා එකේ අපිට පීසා ඒකට දාලා තියෙනවා. චිකන් දාලා තියෙනවා. අනියන් දාලා තියෙනවා. චීස් දාලා තියෙනවා. මාළු පිරිස් දාලා තියෙනවා. පීසා හට් එකේ දාලා තියෙන චිකනුයි, අනියනුයි, චීසුයි විතරයි. මාළු පිරිස් දාලා නැහැ. බෙල් පෙපර් ඒවා දාලා නැහැ. දෙකම හොඳයි. ඒවට අද බැටල් එක වින් කරන්නේ පීසා හට් එක. බැටල් එකේ වින පීසා.